විශ්‍රාමිකයන්ට මුල් තැන ලබා දෙන ඔබගේ YouTube නාලිකාව මිස්ටර් පෙන්ෂන සමග අදත් මේ ඔබ රැඳී සිටින්නේ. ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අදත් ඔබ මිස්ටර් පෙන්ෂන YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. පරපුරකට අභිමානයක් එක් කරමින් දැනුවත් විශ්‍රාමික ප්‍රජාවක් බිහි කිරීම අපගේ පරමාර්ථයයි. ඒ වෙනුවෙන් අප කැප වූ අප ඔබගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු, යෝජනා, චෝදනා, විවේචන මේ හැම දෙයකටම අපගේ Facebook සමූහයත් WhatsApp සමූහයත් මේ වෙනකොට විවෘත කරලායි තියෙන්නේ. Facebook සමූහෙත් WhatsApp සමූහෙත් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අයිබෝන් මම 2017-12-31 දින විශ්‍රාමිකයෙක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3088 සහ 3088 කියන චක්‍රලේඛන විධිවිධාන යටතේ වයස අවුරුදු 50 මම විශ්‍රාම ගියේ. ඒ අනුව විශ්‍රාම දිනේ අනුව 2016-2019 කියන කණ්ඩායමට මමත් ඇතුළත් වෙනවා මගේ දැනුම පරිදි. ඊළඟට 20-25 අයවැය යෝජනා වල විශ්‍රාම වැටුප් සංශෝධනයට අනුව 2500 දීමනාව මට ජූලි මාසයේ ඉඳලා මාස 3ක් ගෙවුවා. නමුත් ඔක්තෝබර් මාසේ ඒ කියන්නේ මේ මාසේ ඉඳලා 2500 මට නතර කරලා සාමාන්‍ය මුල ලැබුව වැඩකට ලැබෙන්න සලස්සලා තිනවා. මට දැනගන්න අවශ්‍ය කරන්නේ එතකොට ඒ වැටුප් වැඩිවීම ඒ සංශෝධනයට මට හිමි නැද්ද? මේ කණ්ඩායමට ඒක ඇතුළත් වෙන්නේ නැද්ද? මොකක්ද හේතුව කියන එක පැහැදිලි කිරීමක් කරගන්නයි අවශ්‍ය කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහේන්ද්‍ර මහත්මයා. ඔබතුමාගේ ගැටලුව විශ්‍රාමිකයන්ට පොදුවේ බලපාන ගැටලුවක්. ඔබතුමාට 2025 අයවැය යෝජනා අනුව 2020ට පෙර විශ්‍රාමගේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනයේ පළමු අදියර යටතේ 2025 ජූලි මාසයේ ඉඳලා රුපියල් 2500ක දීමනාව හිමිගන්වලා තියෙනවා. ඔබතුමාගේ ගැටලුව ඔක්තෝබර් මාසයේ ඉඳලා රුපියල් 2500 දීමනාව නතර කරලා තියෙනවා. ඒ වගේම 2025 අයවැය යෝජනා අනුව හිමිගැන්වූ වැටුප් සංශෝධනය ඔබතුමාට හිමිද නැද්ද කියන එක. මුලින්ම කියන්න ඕන ඔබතුමාට වැටුප් විෂමතා ඉවත් කිරීම යටතේ ඔබතුමාගේ මූලික වැටුප වැඩි කරලා තියෙනවා. ඔබතුමාට ඔක්තෝබර් මාසයේදී විශ්‍රාම වැටුප වැඩි වෙලා තියෙනවා කියලා දැනෙන්නේ නැත්තේ මෙන්න මේ කියන කාරණා නිසා. 2025 අයවැය යෝජනා අනුව 2020ට පෙර විශ්‍රාමගේ විශ්‍රාමිකයන්ට අදාළව මූලික වැටුප 2020 වර්ෂයට අදාළව පිහිටුවීමේදී එහි පළමු අදියර ලෙස 2018ට පෙර විශ්‍රාමගේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2018ට අදාළව පිහිටුවීම 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. විශාල පිරිසකගේ වැටුප් විෂමතා එකවර ඉවත් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් වැටුප් විෂමතා ඉවත් කළ පිරිසකගේ හැර විෂමතාවය සඳහා හිමිකම් ලැබූ අනෙත් පිරිසට පොදුවේ රුපියල් 2500ක දීමනාවක් හිමිගන්වනු ලැබුවා. මේ හිගදීමනාව ඔවුන්ට ගෙවනු ලැබුවේ විෂමතා ඉවත් කරනකම් විතරයි. විෂමතා ඉවත් කිරීමේදී ජූලි මාසයේ සිට වැටුප් වැඩිවීමට අදාළ හිගදීමනාද සමගින් විශ්‍රාම වැටුප් වැඩි කරනු ලැබුවා. 2025 ජූලි සිට හිගදීමනාවද සමගින් විශ්‍රාම වැටුප වැඩි කරන නිසා ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියන මාසවලදී ලබා දීපු රුපියල් 2500 දීමනාව අඩු කරනු ලබනවා. මම උදාහරණයක් අරගෙන මේ කාරණය ඔබතුමාට පැහැදිලි කරන්නම්. අපි හිතමු 2025 ජූලි මාසයේදී ඔබතුමාගේ මූලික විශ්‍රාම වැටුප රුපියල් 20000ක් කියලා. එතකොට ඔබතුමාට ජූලි මාසයේදී ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 20000ක මූලික විශ්‍රාම වැටුපට එකතු වෙනවා අර මම කලින් කියපු රුපියල් 2500ක දීමනාව. ඒකට එකතු වෙන ඔබතුමාගේ අනෙකුත් දීමනා. ඒ කියන්නේ ජීවන වියදම් දීමනාව, අන්තර් දීමනාව වගේ දීමනා එකතු වෙනවා. එතනින් ඔබතුමාගේ විශ්‍රාම වැටුපෙන් අය කිරීම තියෙනවා නම් අන්නේ අය කිරීම අඩු වුණාට පස්සේ ලැබෙන අගය තමයි ඔබතුමාගේ බැංකුවට බැර වෙන්නේ. එතකොට 2025 ජුනි මාසයට සාපේක්ෂව රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ඔබතුමාට වෙලා තියෙනවා. ඔබතුමා කලින් කියන විදිහට ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියන මාස තුනේදී ඔබතුමාගේ විශ්‍රාම වැටුප රුපියල් 2500කින් වැඩි වුණා කියලා කියන්නේ මෙන්න මේක නිසා. 2025 ඔක්තෝබර් මාසයේදී ඔබතුමාගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමෙන් පසු ඔබතුමාගේ වැටුප රුපියල් 2000කින් වැඩි වෙනවා කියලා අපි උපකල්පනය කළොත් ඔබතුමාගේ විශ්‍රාම වැටුප හැදෙන්නේ කලින් ඔබතුමාට ගෙවපු රුපියල් 20000ට අර වැඩි කරපු රුපියල් 2000ත් එක්ක ඔබතුමාගේ මූලික විශ්‍රාම වැටුප වෙනවා රුපියල් 22000ක්.
ඒකට එකතු වෙනවා ඔබතුමාට ජූලි මාසයේ ඉඳලා ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන මාස තුනට අදාළව රුපියල් 2000 දීමනා තුනක්. ඒ කියන්නේ රුපියල් 6000ක්. ඒකට එකතු වෙනවා විශ්‍රාම වැටුප් අනිකුත් දීමනා. කලින් කිව්වා වගේම ජීවන වියදම් දීමනාව, අන්තර් දීමනාව. අන්න ඒ වගේ දීමනා ටික එකතු වෙලා එතනින් ඔබතුමාගෙන් අඩු කරනවා ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන මාස තුනේදී ලබා දීපු රුපියල් 2500 බැගින් රුපියල් 7500ක් අඩු කරනවා. ඒ එන ගානෙන් ඔබතුමාගෙන් විශ්‍රාම වැටුපෙන් අය කිරීම තියෙනවා නම් අන්න ඒ ගාන අඩු කරලා එන ගාන තමයි ඔබතුමාට ඔක්තෝබර් මාසේ විශ්‍රාම වැටුප විදියට ගෙවන්නේ. ඔක්තෝබර් මාසයේදී විශ්‍රාම වැටුප් වැඩිවීමක් වෙලා නැහැ කියලා ඔබතුමාට දැනෙන්නේ හිගදීමනා ලැබුණත් වැඩිපුර ගෙවූ හිගදීමනා ඔබතුමාගෙන් අඩු කරලා තියෙන නිසා. ඒ කියන්නේ රුපියල් 6000ක් විදියට ඔබතුමාට වැඩි වූ හිගදීමනාව දුන්නට ඔබතුමාට කලින් ගෙවලා තියෙන වැඩිපුර ගෙවීම් හිගදීමනා ලෙස රුපියල් 7500ක් අඩු කරනවා. ඔබතුමාගේ වැටුප් වැඩිවීම හරියටම බලා ගන්න පුළුවන් 2025 නොවැම්බර් මාසයේදී ඔබතුමාට ලැබෙන වැටුපත් එක්ක ඔබතුමාගේ විශ්‍රාම වැටුප සංසන්දනය කරලා බැලුවොත්. මොකද නොවැම්බර් මාසයේදී ඔබතුමාගෙන් කිසිම අය කිරීමකින් තොරව වැඩි වූ සම්පූර්ණ විශ්‍රාම වැටුපම ඔබතුමාට ලබා දෙනවා. මම හිතනවා ඔබතුමාගේ ගැටලුවට නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. ඔබටත් මේ වගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු තියෙනවා නම් අපිට කියන්න. ඒ ප්‍රශ්න ගැටලු පොදුවේ විශ්‍රාමිකයන්ට බලපාන ප්‍රශ්නයක් නම් අපි සූදානම් ඔබගේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න. ඔයා කරන්න ඕන විනාඩි 2කට ආසන්නව ඔයාගේ ගැටලුව වීඩියෝ එකක් විදියට අපිට ඉදිරිපත් කරන එක. වීඩියෝ කරද්දී වීඩියෝ එක YouTube size එකට ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ ෆෝන් එක තිරස් අතර හරවලා තමයි ඔයා වීඩියෝ එක කරන්න ඕන. විශ්‍රාමික ඔබට වටිනා බොහෝ තොරතුරු ඇතුළත් මිස්ටර් පෙන්ෂන් YouTube නාලිකාව මේ වෙනකොට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරන ගමන් මේ වගේ තවත් වීඩියෝ එකක් දැම්මම ඒක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පහලින් තියෙන bell icon එකත් click කරගෙනම යන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාන ගමන් අනිත් අයත් බලන්න share කරන්න අමතක කරන්න එපා. like කරපු share කරපු හැමෝටම thank you කියන ගමන් මේ වගේ විශ්‍රාමික ඔබට වැදගත් වන තවත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.